Hello guys, welcome to Rexter Gaming YouTube channel. ඉතින් වෙනද වගේම අදත් මම ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ The Ark Survival Evolved game series එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයාලා දිගට මේ ස්ටෝරි එක බලන්න කැමති නම් like එකක් comment එකක් දාලා මාව subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා කියන එක මතක් කරන ගමන් අපි අද යමු වීඩියෝ එක පැත්තට. ඔයාලට මතක ඇති අපි 3 වෙනි එපිසෝඩ් එකේදී ස්පයිනව ට්‍රැප් කරන්න ගිහිල්ලා නවුතරම කෙලවගෙන හිටියේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මිස් වුණා නම් මගේ channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අපි අද යමු එතනින් පස්සේ මොකද උනේ කියලා බලන්න. මොන ජංජාලයක්ද ෆ්‍රෙන්ඩ්ස් ඒ වුණේ? මීයා කොහෙද ඒ ටිකට ගියේ? උඩින් ඇවිල්ලා එකපාරට පණේද? නෑ, ඕකට එච්චර මොලයක් නෑ. ෆ්‍රෙන්ඩ්ස් මගේ පෙර පිනකට මට මේ වගේ පොට් එකක් හම්බුණා. වැඩි කියන්නේ මට දැන් මෙතනින් එළියට යන්න ඉඩක් නෑ. මේ පැත්තෙම තමයි යන්න වෙන්නේ කියලා විද්දන්නේ. අර යකා කොහේ ඉඳන් එකපාරට කඩාපණේද? ඩයල් එක නෑ. අඩෝ බය කරන්න එපා බං ඔහොම. හරි ඉන්නේ. මම බ්‍රොන්ටොත් එක වලියක් දාගෙන. මාර කේස් එක ෆ්‍රෙන්ඩ්ස්. මම මේ බ්‍රොන්ටෝ කිල් කරලා ප්‍රයිම් මීට් ගන්න හිතන් හිටියේ. මූ ටේම් කරන්න. ඊට කලින් මූ ඌව මරාගෙන කයි වගේ. මොකද කරන්නේ? මෙතන වලියට පැමිණුණොත් මම අවසන්. මේක කවුද? දෙන්න දාර වලිය දින. හරි. බ්‍රොන්ටෝඩේ. බ්‍රොන්ටෝගේ ප්‍රයිම් මීට් එක කොස්සන්න බල. හරි. මේ වැඩේ ගොඩ ප්‍රයිම් මීට් දෙකක් ආවා. මෙන්න වෙනවා මගේ පස්සෙන් එපා. එළම. It was at this moment that he knew. He fucked up. Finally. Friends, finally. පොරව ට්‍රැප් කරගත්තා. ජනික ටැංක් එක ටික ගහමු. හරි වැඩේ ගොඩ දඩාම් ගාලා දපනේ දාලා වැටුණා. ප්‍රයිම් මීට් එක දෙමු. ප්‍රයිම් මීට් එක මුගානේ. මෙන්න මේ තියෙන්නේ ප්‍රයිම් මීට්. අපිට මේක බ්‍රොන්ටෝගෙන් හම්බුනේ දෙකක් ඇති වේද?
බලහල්ලකෝ මුගේ සයිස් එක. කොහොමද ගෙරවිල්ල? ටච් සෙට් එක. හරි 150කට කිට්ටුයි. උට කන ගමන් මටත් බඩගිනි. කොහමද මගේ සයිස් එකයි මුගේ සයිස් එකයි? සුපිරිය. ෆ්‍රෙන්ඩ්ස් මට පොඩි බයක් හිතෙනවා. පොරට දුන්න ප්‍රයිම් මීට් මදි වෙයි. ඒකෙන් තව ප්‍රයිම් මීට් එකක් හොයාගන්න වෙනවා. හරි අපිට මෙයාලගෙන ප්‍රයිම් මීට් ගන්න පුළුවන්. ඔහොම ඉන්න නම් ගියේ අපි ඔයාලට ප්‍රයිම් මීට් ගේනවා. ප්‍රයිම් මීට් එක ගත්තා. ගිහින් ස්පයිනෝගේ ඉන්වෙන්ටරියට දැම්මා. අඩේ මීට් නැතුව ඉඳලා තියෙන්නේ. මීට් එක ඉන්වෙන්ටරියට දැම්ම ගමන්ට ඉතුරු ටිකක් දාමු ඉතින්. තියාගෙන මං කන්නේ. සුපිරිනේ. ෆ්‍රෙන්ඩ්ස් දැන් මෙන්න මේ ට්‍රැප් ටික අපි ඩෙමොලිෂ් කරන්න. බලන්න කැත විතර. අප්ග්‍රේඩ් එකක් ඇවිල්ලා. අඩෝ ඒකන සුපිරියක්. කොහොම යකාගේ සැඩල් එකද? ස්පයිනෝ සැඩල්. හරි අන්ලොක් කරගත්තා. ස්පීඩ් එක මොනවද? ඔයාගේ මීට් චුට්ටක් දෙන්න මට. මෙන්න මේක ඔයා තියාගන්න. අප්ග්‍රේඩ් දෙකක් ඇවිල්ලා. ඒ ඇනිමේෂන් එක පාරයි. මටත් බඩගිනි ඉතින් මාත් චුට්ටක් කනවා. පොරගේ සැඩල් එක හදන්න අපිට සිලිකා පර්ල් ඕනේ. ඒ වගේම මේක අඩි අමතකුණානේ. ෆ්‍රෙන්ඩ්ස් අපි මේ සමහරක් සැඩල් හදන්න ඕනේ මෙන්න මේ ස්මිතිය එකේ. ඉතින් සිමෙන්ටින් පේස්ට් හයිට් නම් ෆයිබර් හොයාගන්න පුළුවන් කොහෙන් හරි. මෙන්න මේ සිමෙන්ටින් පේස්ට් එක හොයාගන්න එක තමයි අමාරුම වැඩේ. ඉතින් මේ සිමෙන්ටින් පේස්ට් අටම අපි හොයන් යන්න එපේ. ෆ්‍රෙන්ඩ්ස් මේ සිමෙන්ටින් පේස්ට් තියෙන්නේ බීවර් ඩෑම් වල අපිට හොයාගන්න පුළුවන්. ඉතින් බීවර් ඩෑම් එක හොයාගෙන යන්න ඕනේ වතුර තියෙන පැත්තේ. Quetzal level 44. ඒ මට උගේ නම මතක් වෙන්නේ නැහැ. Baryonyx level 64. අවුලක් නෑ හැබැයි මීට වඩා හොඳ ලෙවල් එකක් තිබ්බ නම. ඉතින් ග්‍රෑ වුණා. ටෝච් එක ගහනවා.
අපි දැන් මේ රෙඩ්වුඩ් ෆොරස්ට් එක අයිනින්ම යන ගමන් ඉන්නේ. මේ හරිය බීවර් ඩෑම් තියෙන්න ඕනේ. කේස් එක කියන්නේ පේන්නේ නැහැ මොකුත්. හරි. මුගේ තෙල් ඉවරයි. කන්දුරට යමු. මෙතන ක්‍රිස්ටල් තියෙනවා. එයාගේ weight එක වැඩි වෙන හින්දා මම අනවශ්‍ය කරන ඔක්කොම ටික drop කරා. drop එකක් එන ගමන් තියෙනවා. දැන් මෙන්න එකක් නෑ. ෆ්‍රෙන්ඩ්ස් අපි රෙඩ්වුඩ් ෆොරස්ට් එකේ කොනටමත් ආවා. ඒ කියන්නේ තාම එක බීවර් ඩෑම් එකක් හම්බුන්නේ නෑ. මේ මොන මලකද? ටිකක් රෙක්ස් කෙනෙකුත් වගේ. ඇල්ලසෝ 60 කාත් එකද වලි දාන්නේ. කාරි නෑ. ඔයාගේ වැඩේ කරගෙන යන්න. මම මේ 17 පේස් ටිකක් වංගෙන ගමන් බොක්ක. ෆ්‍රෙන්ඩ්ස් බලන්න මේ පරිසරය. just looking like a wow. නේ. ඔයාගේ භාෂාවෙන් ඒක තමයි මං කිව්වේ. ඇත්තටම ලස්සනයි නේ. ග්‍රැෆික් එකම මේ ගේම් එකේ next level. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මට මෙන්න මෙතනට ළඟදිම එන්න වෙනවා. වැදගත් කෙනෙක්ව ටේම් කරන්න. අපේ මුළු ගේම් එක පුරාවටම අපිට එයා වැදගත් වෙනවා සෑහෙන්න. ඉතින් එයාත් ෆ්ලයර් කෙනෙක්. මං ඊළඟ එපිසෝඩ් එකෙන් හරි ඊට පස්සේ එකෙන් හරි අනිවාර්යයෙන් මේ හරියට එන්න ඕනේ. එයා ඉන්නේ අර කන්ද උඩ. අපි ආය ආපස්සට ආවා. බලමු. එළිය වැටිලානේ තින්නේ. දැන් හරි පේනේද කියලා. Hey bro, කොහාලක ඩෑම් එක? සිමෙන්ටින් පේස්ට් එකක් ඕනේ මචං. හරි, ඩ්‍රොප් එක නම් ලෑන්ඩ් වෙලා. ෂෙනික ගමු. වැඩි මේ හරි ඉන්නේ එකට භයානකයි. හම්මටුඩු මේ කකුවේද මේ සුපර්මෑන් කෙනෙක් වගේ පැන්නේ. මොකෙක් දැකලාද? අන්න කානෝ කෙනෙක් ඉන්නවා. වැඩක් නෑ. ෆ්‍රෙන්ඩ්ස් මාර කේස් එක. සෑහෙන දුරක්. අඩේ. ෆ්‍රෙන්ඩ්ස් මේ ඉන්නේ රයිනියෝ නාතා. level 28. සුපිරිම ක්‍රියේචර් කෙනෙක් මේ ගේම් එකේ ඉන්න මන් දන්න. ඕනම හයි ඩයිනෝසර් කෙනෙක් උස්සගෙන යන්න පුළුවන් T-Rex වගේ සත්තු උනත්
වැඩ මාරම පහසු කරගන්න පුළුවන්. අපි ඒ කෙනෙකුත් අල්ලගම. අනිත් එක තමයි එයාව ටේම් කරන්න තියෙනෙත් එන අමුතු විදියකට. අපිට ෆීඩ් කරලවත් ට්‍රැන්කවරෝ ගහලා අන්කොන්ෂස් කරලවත් ටේම් කරන්න බෑ එයාව. එයාව තියෙන්නේ මෙන්න රෙක්ස් කෙනෙක්. ටීරෙක්ස්. අපිට බොස් ෆයිට් වලට ඉස්සරහට ඕන නෝ. මගේ ලෙවල් එක ආපෝ ලෙවල් 8. මට බොස් ෆයිට් එකට නම් අනිවාර්යෙන් 145 වත් ඕනේ. නැත්තම් නම් වැඩක් නැහැ ඇත්තටම. මේ ස්පයිනෝ කෙනෙකුත් ඉන්නවා. එයාත් ලෙවල් 8. ලෙවල් 8 වලින් මොනා කරන්නද? ආපු වැඩේ කරන්න වෙන්නේ. බ්‍රෝ ඔයාලගේ ඩෑම් එක නැද්ද? තාම හැදුවේ නැද්ද? නැත්තම් හදන්න බඩු නැද්ද? පොඩ්ඩ ඉන්න. අයියෝ මේක මගේ ඉන්වෙන්ට්‍රි හදාගන්න පුළුවන්නේ. එන්ග්‍රෑම්ස් වල තියෙනවා. මට මේ නිකමට මතක් කළා මම බැලුවේ. මෝටල් ඇන්ඩ් පැස්ටල් එකෙන් මේක හදාගන්න පුළුවන් අපිට. කයිටන් උයි ස්ටෝන් උයි කම්බයින් කරලා. මේ ගොන් මොලේට ඒක මතක් වුන්නේ නැහැ නේද? කමන්නේ එක්ස්ප්ලෝර් පාරක් හරි දැම්මනේ. අපි දැන් ආයි බේස් එකට යමු. I'm back. නේදුම? හරි අපිට ඕනේ කයිටන් ඒ වගේම ස්ටෝන් ඒ ටික දැම්ම මෝටල් ඇන්ඩ් පැස්ටල් එකට බඩු තියෙනවා. දැන් බලමු ස්පයිනෝ සැඩල් එකට සිමෙන්ටින් පේස්ට් 45ක් ඕනේ. හරි සිමෙන්ටින් පේස්ට් 45 හරි. දැන් අපි ඒ ටික දාන්න ඕනේ. මොකද ස්මිතියකට දැම්ම. තව අපිට හයිට් ටිකක් ඕනේ. හයිට් 40ක් තිබ්බා. හරි ෆ්‍රෙන්ඩ්ස් හයිඩ් ඕකේ. ඒ ටික ගෙනලා දැම්මා ස්මිතියකට. දැන් බඩු හදන්න පුළුවන්. ගොඩ උඩට ෆ්‍රෙන්ඩ්ස් මෙයාගේ මූවමන්ට් ස්පීඩ් සුපිරි. වතුරේදී එහෙම අපිට පට්ට ස්පීඩ් එකකින් යන්න පුළුවන්. කොහොමද? නිකන් ගොඩ්සිලා වගේනේ. ගොඩ්සිලා ෆිල්ම් එක මතක් වෙනවා. සවුන්ඩ් එකත් ඒ වගේ තමයි නිකන්. බලන්න මෙහෙම වතුරෙන් යද්දි. ඊට වඩා හයි ලෙවල් එකේ කෙනෙක් හිටියා නම් තවත් සුපිරි. අපි මෙයාගේ මිලි ඩැමේජ් එක චෙක් කරලා බලමු. ඒ ඇනිමේෂන් එක නම් රියලිස්ටික් විදිහටම තියෙනවා.
ඩැමේජ් එක 109ක් කරනවා. ඕලක් නෑ. ඉස්සරහට අප්ග්‍රේඩ් කරගමු. ෆ්‍රෙන්ඩ්ස් මෙයාගේ ඇටැක් වර්ග දෙකක් තියෙනවා. රයිට් ක්ලික් එකෙන් නෝමල් ඇටැක් එක. කොට ලෙෆ්ට් එකෙන් මෙන්න මේ විදිහට හිට ගන්නවා. කොහොමද? අපිට හිටගෙන මේ විදිහගෙන යන්න පුළුවන්. ඒ වගේම C එකෙන් මේ විදිහට කෑ ගහනවා. කියන්නේ ගෙට්ටත් වැදුනා. ඉතින් බ්‍රෝ දැන් ඔයා මං කියන විදිහට තමයි ඉන්න ඕනේ. ඔයා මෙච්චර දවස් හිතන සතාව මරාගෙන කෑවා. දැන් ඉතින් ඔයාට වෙන්නේ මං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. නෑ වෙන දෙයක් බලන් ඉන්න බෑ. ඔයාට තියෙන වැඩක් මගේ බේස් එක ආරක්ෂා කරන්න. You know what I'm saying? මගේ සත්තු ටික හොඳට බලා ගන්නත් ඕනේ. ඒ වගේම මාව බලා ගන්නත් ඕනේ. මගේ බේස් එක බලා ගන්නත් ඕනේ. ඕකේ බොසා. අපි මෙයාව මෙතනින් පාක් කරමු. මෙයාව නියුට්‍රල් දාමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අද අපි ගොඩාක් ලස්සන ප්ලේස් ටිකක් එක්ස්ප්ලෝර් කරා. ඒ වගේම සෑහෙන වටින ඩිෆෙන්ස් යුනිට් එකක් අපේ බේස් එකට අපි ගෙනල්ලා පාක් කරා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න කියන ගමන් ඔයාලගෙන් අදට මං සමුවරන් යනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහදී හම්බෙමු.